STJ RR එකද නැත්තම් RX3 එකද 2026ට වැඩිම ගැලපෙන්නේ මොකක්ද? ඇත්තටම මේ දෙකම හොඳ ස්ටෑන්ඩ් ලෝන් ප්ලේයර්ස් දෙකක්. STJ RR එක මිල අඩුයි, බර අඩුයි, ගෙනියන්න ලේසි. ගෙදර ප්‍රැක්ටිස් කරන්න, පොඩි වැඩවලට යන්න, DJ කරන්න පටන් ගන්න ඉන්න කෙනෙක්ට මේක හොඳ තේරෙයි. හැබැයි RX3 එකට ගියාම වෙනස හොඳට දැනෙනවා. පළවෙනි වෙනස ස්ක්‍රීන් එක. RX3 එකේ ස්ක්‍රීන් එක ලොකුයි. පේන විදිය හොඳයි. සින්දු හොයන්න ලේසි. වේව් එක බලන්නත් ලේසි. ලෝඩින් නම් සුපර්. මාරම ස්පීඩ්. වැඩ කරන එකත් සුපර් ස්මූත්. දැනට ක්‍රවුඩ් එකක් ඉන්න ලොකු වැඩ සෙට් කරගෙනට වැඩ සීරියස් වෙනකොට RX3 එක හොඳටම ගැලපෙනවා. RR එක නරක නැහැ. හැබැයි 2026 දී අලුතෙන් ගන්නවා කියන්නේ පොඩ්ඩක් හිතන්න ඕන කාරණාවක්. එහෙනම් ඔයාට 2026 දී ගන්න හොඳම ප්ලේයර් එක මොකක්ද? ඔයා පටන් ගන්න කෙනෙක් නම්, ගාන බලන කෙනෙක් නම්, ගෙනියන්න ලේසි එකක් ඕන නම් RR එක තමයි ඔයාට ගැලපෙන්නේ. ඇත්තටම 2026 දී RR එක බ්‍රෑන්ඩ් නිව් ගන්න එක සාධාරණ වෙන්නේ ගාන නිසා විතරයි. හැබැයි පුළුවන් නම් තව පොඩ්ඩක් වැඩිපුර දාලා හොඳ ස්ක්‍රීන් එකක් ඉස්සරහටත් වටන එකක් ගන්න ඕන නම් 2026 දී අලුතෙන් ගන්නවා නම් RX3 එක තමයි බෙස්ට්. ඉතින් ඔයා නම් ගන්න මොකද? RX3 එකද නැත්නම් RR එකද? පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි DJ ගිය LK